යාළුවනේ ඉතින් අද මම ඔයාලට අරගෙන හැල්ලක් තියන්නේ ඉතාලම වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා තාම දන්නේ නැතුව ඇති මොකද්ද මේ වීඩියෝ එක කියලා. මම ඔයාලට එක ඉඟියක් දෙන්න යන්නම් චුට්ටක්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේක මොන වගේ වීඩියෝ එකක්ද කියලා. කැමරාව ඉල්ලනවා යාළුවනේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ වටපිටාව ඔයාලට පුරුදු ඇති. ඔක පේන පුරුදු ඇති. ඉතින් මේකේ ඉන්නේ මගේ කුකුළු 4 දෙනා. මගේ පුංචි ෆාම් එකේ කුකුළු 4 දෙනා තමයි මේකේ ඉන්නේ. මෙතන ඉන්නවා පොර කිකිලි, අතන ඉන්නවා පෙට්ටි කිකිලි, අතන ඉන්නවා කුකුළා, අතන ඉන්නවා දුඹුරි. හරිද? ඔය 4 දෙනානේ. ඉතින් මගේ ඉස්සෙල්ලා ෆාම් එකේ ඔච්චරයි හිටියේ. දැන් ඔයාලට මම රහස කියන්න යන්නේ. ඉතින් මම මගේ ගොවිපළ එක දිගට අප්ඩේට් වුණා. දැන් උදේ ඇරලා මම දැන් තමයි වැහුවේ කූඩුව. ඒක තියන්න ඕනේ. එක දිගට අප්ඩේට් වුණා යාළුවනේ. මට සමා වෙන්නේ ඔය වීඩියෝ මට ඔයාලට අරගෙන එන්න බැරි වුණ හින්දා. ඉතින් ඒකයි මම ඔයාලට අද අරගෙන ආවේ. අදත් ගොවිපළේ විශේෂයක් සිදු වුණා. දෙසැම්බර් 26 තමයි මේ මම එක සත්තු වර්ගයක් ගෙනාවා පැටවු 12ක්. දැත්තෝ දෙන්නයි බ්‍රහ්ම කිකිලි මේ ගංගුම් 8යි 9යි. හරිද? එතකොට ඔක්කොම එතන ඉන්නවා 16ක්. අද ගෙනාවා මම වටායි පැටවු ටිකක් පෙන්නන්න. අද ගෙනාවු කට්ටියක් පෙන්නන්න. මම එතෙන්ට ගිහලා අද ගෙනාවේ කවුද කියලා පෙන්නන්න. ඉතින් මෙතන ඉන්න යාළුවනේ පැටවු කට්ටිය. මේ ඉන්න තනි සුදු එක්කන එයා තමයි බ්‍රහ්ම කිකිලි. මේගොල්ලෝ ගම් මෙතන ඉන්නේ දැත්ති කිකිලි, මෙතන ඉන්නේ දැත්තා. දැන් බ්‍රහ්මා මෙතන ඉන්නා නේකට්නෙක් එක්කනේ. අද ගෙනාවේ කවුද කියලා කිව්වොත් දැම්ම කියන්නේ වෙනවනේ. කොටන්ඩ වලාගෙනවා ඉන්නේ. 12ක් ඉන්නවා. අතන 1 2 3 4 5 6 9 10 11යි. තව එක්කෙනෙක් ඉන්න ඕනේ. 6යි නේද? අර අතන ඉන්නවා. ඒ 12යි. මේ අද ගෙනාවේ මාත්‍රකෝ කාබේරි කුකුලයි කිකිලි. ඒ දෙන්න තමයි වලට පෙන්නන්න. ඉතින් මේ කූඩේ තමයි යාළ ඉන්නේ. පැට කූඩේට දාන්න ඕනේ. දැන් තමයි ගෙනාවේ. ඔය ඉන්නේ දෙන්න. ඔන්න බලන්න දෙන්න. ඔය ඉන්නේ දෙන්න. දුඹුරු පාට එක්කෙනා කිකිලි. සුදු පාට එක්කෙනා කුකුලා. මේගොල්ලන්ගේ යාළුවනේ කුකුලා කිකිලා හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. කුකුලාගේ මේ පෙඳේ අල්ලන්න යාළුවනේ පයින්නවා. කුකුලාගේ පෙඳේ දිගයි කිකිලිට ඇලි. ඔයාලා එක්ක බලන්න හොඳට. කිකිලිගේ පෙඳේ තියෙන විදියයි කුකුලාගේ පෙඳේ තියෙන විදියයි. තව ලේසිම ක්‍රමයක් තමයි කිකිලිගේ කර්මලේ තියෙන චූට්ටයි. කිකිලිගේ කොණ්ඩයක් ඉන්නේ නැහැ. කුකුලාගේ කොණ්ඩෙකුත් එනවා. චූටි කර්මලේකුත් තියෙනවා මේ. පේන්නේ චූටි කර්මලේකුත් තියෙනවා යාළුවනේ. මේ සුදු එක්කෙනා කුකුලා. මෙයා කිකිලි. තව එකක් කුකුලාගේ බෙල්ල මහත්. කිකිලිගේ බෙල්ල ඊනේ. මෙයාලා ඉතින් මාස 3ක පැටව තමයි. මට තව එක දෙයක් කියන්න මට අමතක වුණා. දැන් මෙතන මේ ඉන්න බ්‍රහ්මටයි මේ මෙතන ඉන්න එක්කෙනාටයි අර සුදු පාට එක්කෙනාට එතන ඉන්න මේ ලොකු එක්කෙනා එයාටයි අර උඩින් ඉන්න නේකට්නෙක් එක්කෙනාටයි මාස 3ක්. අනිත් කට්ටියට මාස 2මාරයි. ඉතින් මගේ මේ කාබේරි කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ට මාස 3මාරක් කියලා තමයි කිව්වේ. කිකිලි නම් කකුල වල පියාටුත් තියෙනවා. හැබැයි කුකුලාගේ නම් ඒවා පේන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කුකුලා කිකිලි හොයාගන්න ලේසිම ක්‍රමය මම ඔයාලට දැන් කියා දුන්නානේ. ඉතින් තාම සරල විදිහකට මම ඔයාලට පෙන්නන්නම්. මේ කුකුලාගේ හොඳට කොණ්ඩයක් තියෙනවා. කිකිලිගේ එනවා සාමාන්‍යයෙන්. මේ කිකිලිගේ නෑ එහෙම කොණ්ඩයක්. මෙතන තියෙනවා මේ ඉන්නේ සුදු කුකුලා. සුදු එකා කුකුලා. මේ පෙන්දේ පේනවනේ. පෙන්දේ දිගයි සුදු එකයි. මේ කිකිලිගේ පේනවනේ. අනික බෙල්ල ඊනේ කිකිලිගේ කුකුලාගේ බෙල්ල මහතයි. ඕකත් තව විශේෂයක්.
ඉතින් මගේ ඉස්සෙල්ලා ගම් කුකුලෝ හිටියේ පොර කිකිලි ගම් කුකුලයි කිකිලියෝ දෙන්නයි. දැන් ඉන්නවා ඔක්කොම ගම් කුකුල්ලොම 9යි 4ක් 9ට 3ක් එකතු ගන්න 12ක් ඉන්නවා ගම් කුකුල්ලුම. බ්‍රහ්ම එකයි පොර කුකුල්ලු දෙන්නයි නෑ පොර කුකුල්ලු 3ක් ඉන්නවා. කාබේරි කට්ටිය ඉන්නවා දෙන්නේ. දැන් ඔක්කොම 18යි. ඉතින් මම ඔයාලට ඉන්කුබේටරයක් ගේන්න ඕනේ. ඉන්කුබේටරයක් ගෙනාම වීඩියෝ එකක් ඔයගලන්ට අප්ලෝඩ් කරන්න. ඉතින් ඉන්කුබේටරයක් ගෙනාම මම මේගොල්ලන්ගෙන් පැටවුරක් කරනවා. එතකොට ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා මගේ නම්බර් එකට ෂෙයා කරන්න. එතකොට මම පැටවු දෙන්න බැගින් නම් පහක් තෝරගෙන ඔයාලට බෙදා දීමට තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම පැටවු ආවා කියලා වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලා ස්ක්‍රීන්ෂොට් එක දාන්න. ඉතින් මේ ලයික් එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා නෑ සෝරි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරලා සබස්ක්‍රයිබ් පාරකුත් දීගෙන යන්න යාළුවනේ. 400ට යන්න තව සබ්ලා ටිකක් මදි. ඒකින්ද දීගෙන යන්න යාළුවනේ. ඉතින් සබ් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මාම මම ඔයාලට ඉල්ලන වර්ගයකින් පැටව දෙන්න ගානේ නම් පහක් තෝරගෙන දාන යාළුවනේ. ඉතින් මේ කූඩුවට මං ඇත්තටම දාන්න හේතුව දැන් ගෙනාවේ මේගොල්ලෝ. අරකට දැම්මාම මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අපි දැන් දාලා බලමු. එහෙනම් අපි දාලා බලමු නේ. දැන් අපි කුකුලාව නම් එළියට ගත්තා යාළුවනේ. මේ ඉන්නේ ඉතින් කුකුලා. පේනවනේ කොණ්ඩේ. මේ ඉතින් නැට්ට අතින් ගත්තා. හරිද? නැගිටගෙන නෙමෙයි ඉන්නේ. නැගිට්ටොත් මෙතින් දුවනවා. ඔය ඉන්දෝල තියන්නේ. කරමලේ වලට මම පෙන්වන්න ඉන්නේ. චුට්ටක් කරමලේ තියනවා කුකුලගේ පේනවනේ. කොණ්ඩෙත් තියෙනවා. මෙයාගේ ඉතින් මේ කලෙයි සුදුයි තමයි තියෙන්නේ මික්ස් වෙලා. ඔය මෙයා නම් දැන් අල්ලන්න ගිහලා මේ පොඩි වෙලා තියෙන්නේ. ඒවා හරියනවා. මේගොල්ලෝ පැටව ඉතින් මම ඔයාලට ලබා දෙන්න. ඉතින් අපි මෙයා කූඩේට දාමු. කූඩේට දාගෙන ආපහු පෙන්නන්න. කුකුලව දාගත්තා. මෙතන ඉන්න කුකුලා කිසිම අවුලක් නැහැ යාළුවනේ දැනට. අපි කිකිලියක් දාගමු. අර කූඩේ ඉන්න කිකිලි. දැන් කිකිලි තනි වෙලා ඉන්නේ කෑ ගන්නවා. ඉස්සරහට මොකක් වේද කියලා ඉතින් අපි බලමු. හරිද? කිකිලි තනියම දැන් ඉන්නේ කෑ ගන්නවා. අපි බලමු ඉස්සරහට කොහොම කෑ ගහයිද කියලා. කුකුලට නම් එච්චර අවුලක් නැහැ යාළුවනේ. එච්චර ගානක් නැහැ කුකුලට. ඔය ඉන්න හොඳ කිකිලි ඉන්නේ ඉතින්. ඔයාලට ඉතින් පැටවු ලබා දෙනවා. ඉතින් මම ඔයාලට දැන් ගම් කුකුලෝ ටිකක් පෙන්නුවා. මේ ගම් කුකුලන්ගෙනුත් මම ඔයාලට පැටවු ලබා දෙන්න උත්සාහ කරනවා. ඔහොම තමයි ඉතින් කිකිලි තනි දුඹුරු කුකුලා තනි සුදුයි කළුයි. බේන්නේ දැල යාළුවනේ. පේනවනේ කිකිලි දැන් තනි වෙලා ඉන්නේ යාළුවනේ. මොකක් කරයිද දන්නේ නැහැ. අපි බලමු. චුට්ට එන්නකෝ ඔයාලට වීඩියෝ ඉවර වෙනකම් බලන්න. පේනවනේ කිකිලි. ඉතින් කිකිලි දඟලනවා යාළුවනේ. මම වලට දැන් කුකුලා පෙන්නන්නම් කොහොම ඉන්නේ කියලා. එයාට නම් ගානක් නැහැ යාළුවනේ. කුකුලට නම් ඌ කියන්නේ හිටියත් ඒකයි නැරත් ඒකයි කියන්නේ. මේ ඉන්නේ බ්‍රහ්ම. මගේ බ්‍රහ්ම. අර ඉන්නේ කුකුලා. පේනවනේ. එන එච්චරයි යාළුවනේ අදට මගේ වීඩියෝ එක අවසానයි. ඉතින් මම ඔයාලට අලුතින් අප්ඩේට් තව ඉදිරියට එන්න තියෙන ඒවා ආව ගමන්ම වීඩියෝ එකක් අරන් ඉන්නම්. මට වීඩියෝ දාන්න බැරි වුණා එක දිගට. ඉතින් මට සමා වෙන්න. මගේ channel එක තාම ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ channel එකට sub කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයගොල්ලන්ට ඒක හම්බ වෙනවා. එහෙනම්
අදට යනවා. බයි. හැමෝම පරිස්සමින් ඉන්න.